everyone, welcome back to my YouTube channel. ඉතින් අද මං අරන් ආවේ මගේ ඩෙස්ක් මේකෝවර් එක. මං කලින් වීඩියෝ එකේ ඔයාලට ගෙනාවා මගේ ටෙමු හෝල් එක. ඉතින් ඒ ගෙනාපු දේවල් එක්ක තමයි මං අද ඩෙස්ක් මේකෝවර් එක කරන්න කියලා හිතුවේ. ඉතින් ඔයාලා දැක්ක මගේ මේසෙ කොහොමද කලින් තිබ්බේ කියලා. ඉතින් මම මුලින්ම හැමදේම අයින් කරගෙන හොඳට මේසේ ක්ලීන් කරගත්තා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට මංගාව තිබුණා පොඩි පෝස්ටර්ස් වගේක්. ඉතින් මගේ පෝස්ටර්ස් ටික අලවගත්තා. මගේ විෂන් බෝඩ් එකේ තිබුණු එක පික්චර් එකකුත් තිබුණා. මම ඒකත් ඒ විදිහටම තියාගත්තා. ඉතින් ඊට පස්සේ මේ තියෙන මං ඕඩර් කරගත්ත ඩෙස්ක් ඕගනයිසර් එක. ඉතින් මං ඒකට මං ගෙනාපු පෙන්ස්, එතකොට පෙන්සිල්ස්, හයිලයිටර්ස් වගේ මට අවශ්‍ය කරන ස්ටේෂනරි අයිටම්ස් ටික ඒකට ඕගනයිස් කරගත්තා. මං ගොඩක් දේවල් දාගත්තේ නෑ මේසේ වෙනස් කරද්දී. කියන්නේ ගොඩක් දේවල් වලින් මේසය පුරවගත්තහම ඒක අර ඩිස්ට්‍රැක්ෂන් එකක් වගේ වෙන නිසා. ඉතින් මං ගොඩක් මිනිමල් විදිහට මං කැමති පින්ක් තීම් එකෙන් මේක කරනවා කියලා හිතුවා. ඉතින් මේ විදිහට මට පාඩම් කරද්දී වැඩ කරද්දී ඕන වෙනම දේවල් ටික විතරක් මම ඩෙස්ක් එකේ තියාගත්තා. ඊට අමතරව මේ කියුට් ලස්සන ඩෙකරේටිව් අයිටම්ස් මම ටෙමු එකෙන් ගත්තේ. ඉතින් මං ඒ දෙකත් තියාගත්තා. ඊළඟට මගේ ස්පෙක්ස් දෙක, ඊළඟට මට හෙයා ක්ලිප් එකක්, ඒ වගේ ඒවත් තියාගත්තා. ඊට පස්සේ මම ඕගනයිස් කරගත්ත මගේ පෙන්සිල් කේසස් ටිකත්. මොකද තව ඉඩ තිබුණු නිසා මේසේ. ඉතින් මේ විදිහට මම මගේ පොඩි මේසේ තියෙන පොඩි ස්පේස් එකෙන් මේ විදිහට හැමදේම ඕගනයිස් කරගත්තා. ඊට පස්සේ මම මගේ ටම්බ්ලර් එකත් තියාගත්තා. ඒ වගේම මගේ ජර්නල් එක, නෝට්බුක් එකත් තියාගත්තා. ඉතින් මේ විදිහට තමයි ෆයිනල් ඩෙස්ක් එක මේකෝවර් එක කරාට පස්සේ තියෙන්නේ. ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ කියලා කමෙන්ට් සෙක්ෂන් එකේ කියන්න. මගේ වීඩියෝ එක බලුවට ඔයාලට ගොඩක් thank you.